අද අපි බලමු කොහොමද Spotify ආටිස්ට් account එකක් ක්ලේම් කරගන්නේ කියලා. මුලින්ම කරන්න ඕනේ ඔයාගේ මේල් එකෙන් Spotify listening account එකක් හදාගන්න ඕනේ. ඒ කියන්නේ සාමාන්‍ය Spotify account එකක් හදාගන්න ඕනේ. මේකට ඔයාගේ නම, මේල් එක, විස්තරය ටික දීලා ඉවරලා ඔයාට Spotify account එකක් හදාගන්න පුළුවන්. ටියුටෝරියල් එක රෙකෝඩ් කරන්න වත්තර වැඩක් නැහැ. ක්ලයන්ට් නිදිට පොද දැන් වෙලාව පාන්දර 4:02යි. ක්ලයන්ට් OTP කෝඩ් එකක් එනවා. ඉතුරු ටික උදේටම දාන්නන්නේ. මට මතකත් නෑ වීඩියෝ කොහෙන්ද නැවැත්තුවේ කියලා. මං හිතනවා ඔයාලට පේනවා ඇති කියලා ඉවරලා. මුලින්ම Spotify listening account එකක් හදාගන්න ඕනේ. ඔයා මුලින්ම Spotify කියලා සර්ච් කරන්න Google එකේ ගිහලා සර්ච් කරපුවාම මේ වගේ ඔයාට ඉන්ටර්ෆේස් එකක් බලා ගන්න පුළුවන්. අපේ මේ Spotify එක. ඔයා කලින් ලොග් වෙලා නැත්නම් මෙතන sign up කියලා තියෙනවා. login තියෙනවා. ඔයාට log වෙන්න පුළුවන්. log account එකක් තියෙනවා නම් log වෙන්න නැත්නම් sign up දෙන්න. මම දැන් sign up දුන්නා. ඊට පස්සේ ඔයාට මේ වගේ බලා ගන්න පුළුවන් sign up වෙනකොට ඔයාගේ email address එක සහ ඔයාගේ නම, date of birth එක, gender එක ඒ විස්තර ටික දාලා next කරන්න තියෙනවා ඔයාට. ඊට පස්සේ මේ වගේ term and condition ටිකක් තියෙනවා. එතකොට මේ දෙකටම ඔයාට ටික් එක දෙන්න ඕනේ term and condition වලට agree වෙලා. ඊට පස්සේ මේ sign up button එක ඔයාට click කරන්න පුළුවන්. දැන් මෙන්න මේ විදිහට ඔයාට බලා ගන්න පුළුවන් profile එකේ අර sign up login නැහැ. ඔයා log වෙලා ඉන්නේ. දැන් අලුත් ටැබ් එකක් ඕපන් කරලා ඔයා ඊළඟට යන්න ඕනේ Spotify for artists කියලා. මේ විදිහට සර්ච් කරන්න මුලින්ම ඔයාට Spotify icon එක තියෙන එකක් හම්බෙයි. ඊට පස්සේ පල්ලෙහාට වයි ස්ක්‍රෝල් කරලා බලන්න Spotify for artists කියලා වෙලා තියෙනවා. ඔයා මෙන්න මේ සයිට් එකට යන්න ඕනේ. ඊට පස්සේ මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි ඔයාට බලා ගන්න පුළුවන් මේකේ. දකුණු පැත්තේ උඩ ඔයාට පෙන්නයි get access කියලා. ඔයාගේ get access කියන බටන් එක ඔබන්න ඕනේ. ඊට පස්සේ මේ වගේ එකකට එනවා. එතනින් ඔයා තෝරගන්න ඕනේ artist or manager කියන එක තෝරගන්න ඕනේ. ඊට පස්සේ මෙතනින් ඔයාට දෙන්න පුළුවන් continue කියලා ඉවරලා. මෙතන ඔයාගේ email එක හරිද කියලා ඉවරලා අහනවා. මෙතනට ඔයාගේ Spotify artist profile එකේ URL එක දෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාට මෙතන ඔයාගේ profile එක search කරන්න පුළුවන්. මම මෙතන මේ විදිහට ප්‍රොෆයිල් එක සර්ච් කරමුවාම මේ මුලින්ම ආවා. ඊට පස්සේ ප්‍රොෆයිල් එක සිලෙක්ට් කරා. අපේ ප්‍රොෆයිල් එක දුන්නාන් පස්සේ ඊට පස්සේ මේ වගේ තැනකට වැටෙන්නේ. ඔයා ස්කිප් කියන එක ඔබන්න. මෙතනට ඔයාගේ මේල් එක ඇඩ් කරන්න තියෙන්නේ. මෙතන මේල් එක ඇඩ් කරලා next button එක ක්ලික් කරන්න තියෙන්නේ. ඊට පස්සේ ඔයාට ඔයාගේ මේල් එකටම එනවා OTP කෝඩ් එක. ඒ OTP කෝඩ් එක අරගෙන මෙතනට දාන්න තියෙන්නේ. මෙන්න මේ වගේ ඔයාගේ මේල් බොක්ස් එකට ගියාම මෙන්න මේ වගේ පෙන්නයි come from your email කියලා ඉවරලා OTP කෝඩ් එකක් ඇවිල්ලා මේ OTP කෝඩ් එක ගිහලා අර ඉස්සෙල්ලා මේ පෙන්නපු බොක්ස් එකට මේ කොපි පේස්ට් කරන්න තියෙන්නේ. දැන් අපි කොපි පේස්ට් කරගමු. හරි. ඊට පස්සේ ඔයා වැටෙනවා මෙන්න මේ වගේ මේ ෆෝම් එකකට. එතන ඔයාගේ name එක already පෙන්නයි ඔයාගේ artist name එක. ඊට පස්සේ මෙතන ඔයාගේ country එක දෙන්න ඕනේ. දැන් අපි ශ්‍රී ලංකාවේ ශ්‍රී ලංකා කියලා දෙමු. ඊට පස්සේ ඔයාගේ ෆස්ට් නේම් එකයි ලාස්ට් නේම් එකයි මෙතන අහනවා. ඊට පස්සේ ටයිටල් එක අහනවා. ඔයා කවුරු විදියටද මේක රික්වෙස්ට් කරන්න කියලා වෙලා මෙතන ඔයා ආටිස්ට් කෙනෙක් විදියට රික්වෙස්ට් කරන හන්දා ඔයා ආටිස්ට් කියලා වෙලා මෙතන දෙන්න ඕනේ. මෙතන ඔයා කම්පෝසර් කෙනෙක් වෙන්න පුළුවන්, ලේබල් කරන කෙනෙක් වෙන්න පුළුවන්, මැනේජර් කෙනෙක් වෙන්න පුළුවන්, සොන්ග් රයිටර් වෙන්න පුළුවන්. ඔයාට ඔය කැමති එකක් බලලි වෙලා ඔයාට දෙන්න පුළුවන්. ඒක කිසි ඉෂුව එකක් නැහැ. ඊට පස්සේ ආයේ මේ යටින් අහනවා කම්පැනි නේම් එකක් තියෙනවා නම් කම්පැනි නේම් එක ඒ දේවල් ඒක අනිවාර්ය නැහැ තියෙනවා නම් දෙන්න. ඊට පස්සේ I am not a robot කියන එක ක්ලික් කරන්න. දැන් මේ පල්ලෙහා තියෙන next button එක ක්ලික් කරන් තියෙන ඊළඟට. ආයෙ වාට ඔයාගේ ප්‍රොෆයිල් එක ඊට පස්සේ මෙතන confirm කරගන්න තියෙනවා. මෙතන next button එක ක්ලික් කරන්න. ඊට පස්සේ අහනවා ඔයාගේ artist website එක. මෙතනට කලින් නම් ඔයාගේ Twitter account එකක් තියෙනවා. Twitter account එකක් දෙන්න ඕනේ. දැන් ඔයාට දෙන්න තියෙන්නේ ඔයාගේ Instagram profile එකේ link එක. මෙතන මේ විදිහට Instagram එකේ link එක දාලා ඉවරලා මෙතන පොඩි ටික් එකක් තියෙනවා දාන්න. ඒ ටික් එක දාලා ඉවරලා ඔයාට තියෙන්නේ submit කරන්න. ඊට පස්සේ මේ වගේ එකක් හම්බෙයි. ඔයාට තියෙන්නේ ටික වෙලාවක් බලන් ඉන්න. ටික වෙලාවක් කියන්නේ බෝදුරට දවස් 3ක් ඇතුළත ඔයාට මේල් එකක් එන්න පුළුවන් congratulation ඔයාට access හම්බුණා කියලා ඉවරලා. එතනින් එහාට ඔයාට Spotify account එකට ඒ කියන්නේ Spotify artist account එකට log වෙන්න පුළුවන් මේ Spotify for artist කියන site එකටම ඇවිල්ලා. එතකොට ආවෙන් පස්සේ ඔයාට කෙලින්ම මේ get access දෙන්න ඕනේ නැහැ. මෙතන logins මේ log out තියෙන එතන logins කියලා පෙන්නයි. ඔයා already log වෙලා නම් ඉන්නේ. ඔයාට කෙලින්ම මේ site එකට ආව ගමන් ඔයාගේ artist profile එකට log වෙන්න පුළුවන්. එතකොට මේ මේල් එකෙන්ම ඔයා Spotify for artist app එක දාගෙන තියෙනවා නම් ඒ app එකෙනුත් ඔයාට log වෙන්න පුළුවන්.
හැබැයි මුලින්ම මේ කම්පර්මේෂන් මේල් එක, ඒ කියන්නේ ඔයාට කන්ට්‍රාස්ට් කෙලවලා කන්ග්‍රැචුලේෂන් කියලා මේල් එකක් එන්න ඕනේ. ඔයාට Spotify account එකට මේ ලොග් වෙන්න පුළුවන් වුණා කියලා. ඒ මේල් එක ආවෙන් පස්සේ තමයි ඔයාට ලොග් වෙන්න පුළුවන්. එතකන් ඔයාට ඉතින් දවස් 3ක් බලන් ඉන්න ඕනේ. දවස් 3ක් යන්නෙත් නෑ. සාමාන්‍ය පැය 6කින් පැය 5කින් එන්න පුළුවන්. පැයෙන් එන්නත් පුළුවන්. මේකෙදි ගොඩක්ම බලන්නේ එයාලා අපේ Instagram account එක රිවිව් කරනවා. Instagram අපි දීලා තියෙන details check කරනවා. ඒකේ user name එක check කරනවා. ඒ කියන්නේ අපේ artist name එකමද ඒකේ තියෙන්නේ. එතකොට අපි cover page upload කරලා තියෙනවද, සින්දුවේ මොන හරි cover art එකේ මොන හරි upload කරලා තියෙනවද, සින්දුව ගැන update මොන හරි දාලා තියෙනවද, ඒ සේරම එයාලා manually review කරනවා. රිවිව් කරලා අපේ මේල් එකේම ඩබල් චෙක් කරනවා මේ මේල් එකේ මේ ආටිස්ට්මද මේ ඉන්නේ කියලා එක කන්ෆර්ම් කරලා ඒ කම්ප්‍රොමේෂන් එක හරියොත් එයාලා අපිට අනිවාර්යෙන් ඇක්සස් දෙනවා. අර විදියට මේල් එකක් ආවම පස්සේ ඔයාට Spotify account එකට log වෙන්න තියෙන්නේ. අර මේ විදියට රික්වෙස්ට් කරන්න කලින් අනිවාර්යෙන්ම ඔයාගේ මේ Instagram account එකට ඔයාගේ සින්දුවේ cover photos එහෙම දාලා තියාගන්න, සින්දුවේ වීඩියෝ එක එහෙම දාලා තියාගන්න, out now post හැමදේම Instagram එක through update කරලා තියාගන්න. පිටින් බලන කෙනෙක්ට මේ ඉන්නේ මේ Spotify account එක සහ මේ සින්දුවේ මේ සින්දුවේ ආටිස්ට් ඔයා කියන විදියට පෙන්වන්න පුළුවන් වෙන විදිහට මේ හදලා තියාගන්න. ඕකට තව ට්‍රික් එකක් තියෙනවා. contact information අපිට public කරන්න පුළුවන් මේ මේල් එකම දාලා තියාගන්න contact වලට. එතකොට පිටින් බලනකොට පේනවා මේ රික්වෙස්ට් කරපු මේල් එකම about එකට දාලා තියෙනවා, contact එකට දාලා තියෙනවා. රික්වෙස්ට් කරනකොට අනිත් පැත්තෙන් ඒක රිවිව් කරන කෙනාට ගොඩක්ම ඉක්මනටම කන්ෆර්ම් කරගන්න පුළුවන් මේ ඉන්නේ ඔයා කියන එක. ඊට පස්සේ ඔයාට මේල් එකක් එයි. මේ මේල් එක ආවෙන් පස්සේ ඔයාලට දාන්න. ඊට පස්සේ ඔයාට Spotify for Artists account එකෙන් log වෙලා ඔයාගේ Spotify account එකේ photos about එක ඒ ඕන දෙයක් මේ අයින් කරන්න, change කරන්න පුළුවන්. සහ ඒකේ streaming count එක හැමදේම ඔයාට බලා ගන්න පුළුවන්. සින්දුව රිලීස් වෙන්න කලින් ඒකට link වෙනවා. ඒ ෆුල් ඇක්සස් ඔයාට හම්බෙනවා. ඔයාගේ මේල් එක through ඔයාට යන්න පුළුවන්. ඔයාගේ පාස්වර්ඩ් එක තමයි ඔයා Spotify account එකට දුන්න පාස්වර්ඩ් එකම තමයි ඒකට මේ බැටෙන්නේ. එතකොට පාස්වර්ඩ් චේන්ජ් කරගන්න ඕන නම් ඒ කියන්නේ මේකට ඔයාගේ මේල් එකටමයි ලොග් වෙලා තියෙන්නේ. පාස්වර්ඩ් චේන්ජ් කරගන්න ඕන නම් ඔයාට මේල් එක හරහා ඔයාගේ පාස්වර්ඩ් එක උනත් චේන්ජ් කරගන්න පුළුවන්. හිතන්නකෝ ඔයාට මේ වැඩේ කරගන්න අමාරුයි කියලා බලලා. මම නම්බරේ දාලා තියන්න. ඔයාට මේ Spotify account එක claim කරගන්න හරි සම්බන්ධව මොනවද දැනගන්න ඕන නම් මට message එකක් දාන්න. මම ඔයාට ඕන වෙලාවක support එක දෙනවා. ඒ සම්බන්ධව ඕන දෙයක් කරගන්න. ඔයාට මෙන්න මේ වගේ මේල් එකක් තමයි එන්නේ. එතකොට get started click කරලා ඉවරලා Spotify for Artists account එකට ඔයාට log වෙන්න පුළුවන්. ඊට පස්සේ ඔයාට mobile application එක දාලා වුණත් අර ඔයා request කරපු මේල් එකෙන් log වෙලා ඔයාගේ Spotify for Artists account එකට access ගන්න පුළුවන්.